ගිහිල්ලා මේ මට කියන්න බෑ. ඒ තරම් හීතලයි. දෙකේම සතුටුයි හොඳයි සීතලයි. රූම් එකක් හම්බුනා. රූම් එකක් කියන්නේ එක ෆුල් හෝම් එකක්. Hi guys, welcome back to our YouTube channel. අන්න ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි අද අපි ආවේ. අපි 6 දෙනා චූටි ගමනක් යන්නයි හදන්නේ. ඔන්න ඉතින් අද අපි යන්න හදන්නේ කවුරුත් යන්න ආස කරන නුවරඑළියට. දැන් අපේ අක්කගේ කේක් ඊය හදපු කේක් කාකන්න මෙන්න මෙයා තමයි හදලා තියෙන කේක්. අපි දැන් කේක් ගන්න. කේක් සුදු එනවා. කොහොමද කේක් කියලා කියන ෆීඩ්බැක් එකක් දෙන්න. මට සිරියෝ මෙයා කේක් බිස්නස් එකක් පටන් ගන්න ඉඳන්. ඔව්. හොඳයිද රහයිද? වාසනායක වැහෙනවා ලයින් එක. ඒ වගේ. මම නැතුව නම් කරගන්න බෙන්නේ අවුද. ඔන්න ඉතින් අපි ගමන යන පිටත් උනේ ගෙදරින් උදේ 6ට විතර. අද අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න නැවැත්තුවේ අවිස්සාවේ. ඔබ නිසයි පාන් ටික. ඉතින් අපි අද මේ යන ගමන ප්ලෑන් කරලා ආපු ගමනක් නෙවෙයි. ඒ වුණාට මට චූටි ආසාවක් තිබ්බ නුවරඑළිය යන්න. මම ලංකාවට ආපු දවසේ ඉඳලා ඒ ගැන කීකේ හිටියත් අන්තිම මොහොතේ අපේ ට්‍රිප් ප්ලෑන් එක කැන්සල් වුණා. අපි නුවරඑළිය ගියේ 13 වෙනිදා. 12 වෙනිදා රෑ තමයි අපි මේ ගමන ප්ලෑන් කරේ. ඉතින් අපි කතා වුණේ අපි 6 දෙනා විතරක් මේ ගමන යමු කියලා. ඉතින් අපේ මේ නුවරඑළිය ට්‍රිප් එක දවස් 2කට තමයි අපි ප්ලෑන් කරේ. ඒ වගේම මේ තමයි අපි 6 දෙනා ගෙදරින් පිට ගිහිල්ලා පළවෙනි වතාවට එක්ස්පීරියන්ස් එකක් ගන්නේ. Oke, hai Kian. Hai hai. Indonesia ya. Indonesia ya. ලෙවන් කියන්නේ ලෙවන් නේ. Indonesia යන ඔයාලට මග පෙන්නලා හරි මාන්තිය. ඉතින් නුවරඑළිය ලස්සන බලන්න යන්න අපේ ගෙදරින් ඉඳන් කිලෝමීටර ගාණක් ඒ වගේම පැය ගාණක් දුර ගෙවාගෙන තමයි අපිට යන්න උනේ. අපේ ආදිත්‍ය නෑ කිව්වොත් අපි ෆෝන් එක. අපි දැන් ෆෝන් එකක් තියෙන්නේ නැතුව අපි නෑ කිව්වොත් ෆෝන් එකක් තියන්න පොලිසිය ඉන්නවා. නෑ කට්ටිය නිදිද කියලා වැඩි. මේ මෙතන උඩ පාරක් තියෙන එක. ලස්සන කඳු පන්ති වලින් ගස් වලින් වටවුණු මේ පරිසරයේ සුන්දරත්වය දකිද්දී අපේ ලංකාවේ ඉපදෙන්න අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා. මාව ගන්න. අන්න ඉතින් මේ දැන් අපි ඉන්නේ නුවරඑළියේ. අතරවත් දාගෙන නෑ කැමරාව. අද මේ අපි යන්නේ බජට් ට්‍රිප් එකක්. ඉතින් මේ ගමනට එක කපල් එකකට ගියේ රුපියල් 15000ක් වගේ ගාණක්. පේනවද ඇතින් පේන ඒ ලස්සන දිය ඇල්ල? Kok, cheese kian kok. Oh, nih pernah ya? Kapan? ළඟට ඉද්දි මෙතන ගියක් තියෙනවා වගේ පේනවා. මරුනේ. අර අතර මට හිතෙන්නේ මේ අපි යනවා රූම් එකක් බලන්න. වෙන කාගේද? අපි අද රූම් එකක් බුක් කරන්න නැතුව ආවේ. මෙහෙට ඇවිත් බුක් කරන්න හිතාගෙන තමයි. දැන් ඉතින් ඔන්න අපි යනවා රූම් එකක් හොයන්න. ඔව් අඩුවට තියෙනවා හැබැයි. හැබැයි අඩුයි නේ හිතුවට වැඩි බුක් කරන තැන්වල බැලුවම ඒ වගේ ගණන් 18 වලට වැඩියෙන් තිබ්බේ. ඉතින් අපිට හිතනවා ඊට වඩා අපේ බජට් එකට හරියන එකක් හොයන්න පුළුවන් වෙයි කියලා. ඔන්න ඉතින් අපි දැන් නුවරඑළියේ ඉන්නේ. නවතින තැනකට ගත්තා. අපේ බජට් එකට මැච් වෙන්න අපිට රූම් එකක් හම්බුනා. රූම් එකක් කියන්නේ එක ෆුල් හෝම් එකක්. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා එතන. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එතන තමයි එතන. මේ ඉන්නේ අපේ තාත්තා. අයිබෝවන් කියන කොහොමද වගේ අත්දැකීම? කොහොමද වගේ අත්දැකීම? අත්දැකීම මේ
හිතනයි මේ මට කියන්න බෑ. ඒ තරම් හිතලයි. හරි. කෝ අපේ අම්මා මේ අපේ ලොකු තාත්තා. ඔයාලගේ අත්දැකීම කොහමද? නුවරඑළිය ගමන හොඳයිද? ඔයාගේ අත්දැකීම කොහමද? කෝ අපේ අම්මව මම හොයාගෙන යනවා. ඔයාගේ අත්දැකීම කොහමද? අයබෝන් කියන අපිට. අයබෝන්. කොහමද අත්දැකීම සතුටුයි හොඳයි සීතලයි. මෙතන රූම්ස්. මෙතන රූම් එකෙන් පේන view එක. හරිම ලස්සනයි මේ තැන. මේ අනිත් රූම් එක අපිට මේ මුළු රූම් එක මුළු ගෙදරම තමයි හම්බුනේ. අපේ බජට් එකට මැච් වෙන්න. මම ඔයාලට මෙතන මේ contact details උත් දාලා තියන්නම්. ඔයාලා එන කෙනෙක් already ඉන්නවා නම් මෙයාලව contact කරගන්න. මේ දුමෙන් වැහිලා තියෙන්නේ හිතල වැඩි හින්දා. මේ දින අනිත් රූම් එක. මේ තියෙන washroom. කොහෙද මම යන්නේ? මේ ඉන්නේ. හලෝ. දැන් සතුටුයි ඇතියට. සතුටුයි. සතුටු කොහෙද සීතලේ මැරෙනවා යල්ලු ගෙදර. සීතලයි. ඔය දෙන්න අවුව තපිනවද? ඉතින් අද අපි මේ තෝරගත්ත තැන ගැන කියනවා නම් හරිම පිරිසිදුවට මේන්ටේන් කරගෙන යන තැනක් තමයි මේක. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් වල මේ මෙයාලයි contact details mention කරන්න. හරිම සිම්පලයි. ග්‍රෙගරි ලේක් යන්නයි හදන්නේ. කට්ටිය තාම ලෑස්ති වෙනවා. මෙයා දුක් විඳිනවා. Let's go. වගේ අත්දැකීම හොඳයි ඒකලයි අරු හරිද? හැමදාම ඉන්න තියෙනවා නම් හොඳයි මේ පැත්තේ. අපි දැන් නුවරඑළිය ගියක් හදාගන්න ඉන්නේ. අපි vlogs බලන නුවරඑළියට කවුරුහරි ඉන්නවා නම් මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්ම. මන් දන්න ඔයා බෑ කිව්වට ඔයාගේ හිතේ කාටක් නෑ ඔයා දෙනවා කියලා. මම කියලා බෑ. මේ අපේ මේ ඉංග්ලන්ඩ් වලින් බහපු සුදු නෝනා කොබන්න තාම චූටි වැඩිගේ. මේ ඉන්නේ යාගේ සැමියා වෙන්න සැමියා. මේ ඉන්නේ අපේ කෝ ඉස්සින් ඉන්නේ නෑනේ. මේ ඉන්නේ අපේ මේ අලුත බඳපු කපල් එක. අපි දැන් තේ දලු නෙලන්නයි යන්න හදන්නේ. ලොක්. ඉක්මන් කරන්න. නෝනා මේකප් දාලා ඉවරන්න. මේ අපේ ඉංග්ලන්ඩ් වලින් ආපු නෝනා මේකප් දානවා. කොහොමද දක්ෂතාවය? ආයි කියලා. මොකද දෙන්න ඔයගොල්ලන්ට ඕන නම්. මේ බලන්න. අපිට තෝරන ඉතින්. අපිට අද අක්කට නම් ඕවන්න. ගානු දෙනු විරහිත ගානු දෙනු ලොකු ගානේද පාලතුරු වීම තේරෙන්නේ හලෝ
කන්නයක්ේ අක්කගේ නූඩල්ස් ශාල බලන්න ඔය එළවලු මෙතින් අපිට ඕනි කැරට් ලීක්ස් කැරට් කොහොමද ගණන්? අපිට ගෙඩියක් ඇති. මොකද අපරාධින් නැද්ද? ඔක මදිද? ලොකු ගෙඩියක් ගන්න. ඊට පස්සේ ලීක්ස් කොහොමද? නංගියා ඔච්චරයි නේ දාන්න ඕන ඉස්සකට පස් පන්සිය දෙන්න මාරු නෑ බෙටි දාන්න ඕනේ නැහැ. ගෙඩියයි. සුදුලුන් නැහැ. සුදුලුන් ගෙඩියකුත් දාන්න. ඉඟුරු ඕනේ නැහැ. අම්බ වගේ දෙයක්. ඒක තමයි බලන්න. දැන් පළතුරුත් ගන්න හැදුවේ. අපි කොහෙද මේ ඉන්නේ? ගේගරි පාක්. අපි ගේගරි පාක්කට මේ සපත්තු අයියෝ මේ ඔන්න නැති. නෑ නෑ කව. මේ අස්සය පොඩි නෙමෙයි. ඒ පොඩි නෙමෙයි අස්සය. බලය. දැන් එන්ට්‍රන්ස් එක ගාවේ ඉන්නේ ටිකට් ගන්න ඕනේ. කීයද? පොඩ ඉන්න 1000ක් පෙන්නන ඕනේ මට. හොරින් හැඩටලා හොරින් එක අඩිල්ල. සුදු මගේ පර්ස් එකෙන් සල්ලි දෙන්න. අපි පොඩි හිටියද? දැන් ටිකට් ගන්න ආයෙ ඉන්නේ. අපි හැපි. හායි කියන්නේ කොබන්න කට්ටිය. ये कहां से? නෑ නේ. ෆොටෝ නෙවෙයි හොඳේ. මොකද නටුන් දින කරද? මං අපි ඉස්කෝලෙන් ඇවිල්ලා තමයි. ඌ සින්දුත් කියනවා.
දෙන්න ලෙවල් එක ඇමරිකන් අක්කා විතරයි වැදිලා තින්නේ ඒකට. අක්කා විතරයි වැදිලා තින්නේ. Hello, okay. Hai. Ah, beda. Rabbit Mix Master. ටැප් එකක් කට හොද ගන්න. තින්නේ වෙලාව 6:33ට තියෙන මේ view එක මින්ද වෙන්න හිලා තින්නේ දැන් හොඳටම බලන්නකො ලස්සන. Hello boys, how are you boys? Hello. Wow. දැන් අපි මේ තියෙන අපේ ටී ටයිම් එක. නංගි තේ හදලා තින්නේ. අපිට මොනවද තියෙන්නේ කන්න? හලප්ප තියෙනවා අපිට. තව මොනවද තියෙන්නේ? ක්‍රීම් බිස්කට් තියෙනවා. මේ අපේ නෝනා එනවා. මේගොල්ලෝ නම් තේ බොනවා. මේ බලන ගමන්. Yeah,
අයින්නේ මම දැම්ම ඒක අප්ලෝඩ් අපි අදින වීඩියෝ එක දාන්න. කො ඔයත් යන්න නැත්නම් ඩික්මන්ට යන්න ලොකු තෝරි මම පටන් ගන්නවා ඔයගොල්ලෝ ඇදගෙන යන්න අක්කේ මොකක්ද අක්කේ ඕකනේ මම රෑයන්සේ පටන් ගන්න හොඳේ රෑයන්සේ කරුණේ දැන් ඉන්නේ එතන කද්දාන්නේ ඔන්න අද එතනින් පටන් ගන්නේ වත් පොඩි මම පටන් ගන්නවා ඔයගොල්ලෝ එතනින් ඉහළ ඇදගෙන යන්න මේක අල්ලන්න බෑ ෂුටිය මෙයා සුට්ටි අසුත අදින් පොඩ පොඩ ඉන්න මේක අල්ල ගන්න අන්න මට දැන් කවු වෙන සුතිය නෑ සෝයි මම මේ වෙන එකක් ගන්න රෑෂේ විරුවට පැවිලා මුලින් එන්න ඕනනේ ඒක තමයි මුලින් එන්නවනේ ඒ යා වුණාට අල්ලන්නකද මැද්දේ පොඩක් ඉතින් බෑනේ දැන් පස්සේ හදවත ගහනානේ iPhone iPhone එකක් දාන්න අර පොඩි පස්සේ ඇති අනේ අද සුදු බෑ මේක කරන්න බෑනේ ඕක මේක අපි අපිට වැඩි වෙලාවක් නෑ අපි මේ ඉතින් මට බලන්න
studio Sydney Lawal සහයෝගයෙන් අපිට සංග්‍රහ ලෙස පාරේ සිටවා නියමයි
Sudah